සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ලොබොකෙල්ගේ YouTube නාලිකාව හා සමග සම්බන්ධ වුණු හැම දෙනාටම. අද මම බලාපොරොත්තු වෙන්නේ මම මීට කලින් කතා කරපු පරාටේ නීතිය හා සම්බන්ධ වීඩියෝෙහි දිගුවක් වශයෙන්. පරාටේ නීතිය කියලා කියන්නේ කුමක්ද? පරාටේ නීතිය ඔබට වැදගත් වන්නේ කොහොමද කියන කාරණාව මම මීට කලින් කතා කරපු මෙන්න මේ වීඩියෝවෙන් ඔබට විස්තර කළා. මොකද්ද මේ පරාටේ නීතිය කියලා කියන්නේ? අපි බැංකුව වලින් ණය ලබා ගන්නවා. උකස් ණය ලබා ගන්නවා. ඒ කියන්නේ අපගේ දේපලක් බැංකුවකට උකස් කරලා එහෙම නැත්නම් මෝගේජ් කරලා අපි බැංකුවකින් ණයක් ලබා ගත්තට පස්සේ ඒ ණය ගෙවීම පැහැර හැරියොත් එහෙම නැත්නම් ඒ ණය ගෙවා ගන්න බැරි වුණොත් ඩිෆෝල්ට් වුණොත් එම ණය මුදල බැංකුව වෙත අය කර ගැනීම සඳහා බැංකුවට විශේෂිත බලයක් හිමි වෙනවා. ඒ තමයි නඩු කටයුත්තකට යන්නේ නැතුව නඩු පවරන්නේ නැතුව අදාළ උකස් කරපු දේපල මෝගේජ් කරපු දේපල ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණලා එම අයවිය යුතු මුදල අය කර ගැනීමට බැංකුවට හැකියාව තිබෙනවා. එසේ බැංකුවට පවතිනා වූ බලය පරාටේ බලය කියලා කියනවා. පරාටේ බලය ක්‍රියාවෙහි යෙදවීම පරාටේ එක්සිකියුෂන් කියලා හඳුන්වනවා. මෙම පරාටේ ක්‍රියාවලිය දිගටම පවත්වාගෙන යාම තුළින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් අපහසුතාවට පත්වන බවට රජය වෙත කරන ලද ඉල්ලීම් සලකා බලා කැබිනට් මණ්ඩලය තීරණයක් අරගෙන තිබුණා 2025 මාර්තු 31 වන දින දක්වා මෙම පරාටේ නීතිය ක්‍රියාත්මක වීම තවදුරටත් අත්හිටුවීමට. අද මම කතා කරන්නේ පරාටේ නීතිය හා සම්බන්ධ වර්තමාන තත්ත්වය. පරාටේ නීතිය ක්‍රියාත්මක වීම කැබිනට් මණ්ඩලයේ තීරණයක් අනුව 2025 මාර්තු 31 වෙනිදා දක්වා తాවකාලිකව අත්හිටුවලා තිබුණා. හැබැයි 2025 මාර්තු 31 වෙනිදායින් පසුව එම తాවකාලික අත්හිටුවීම තවදුරටත් දීර්ඝ කරලා නැහැ. ඒ හින්දා පරාටේ නීතියෙහි ලංකාව තුළ වර්තමාන තත්ත්වය පරාටේ නීතිය ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ක්‍රියාත්මක වෙන්න පටන් ගෙන තිබෙනවා. අප්‍රේල් මාසයේ ඉඳලා පරාටේ නීතිය ලංකාව තුළ ක්‍රියාත්මකයි. ඒ හින්දා ඔබ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයෙක් නම් විශේෂයෙන්ම එවැගේම ඔබ බැංකුවකට ඔබගේ දේපල උකස් කරලා ණය මුදලක් අරගෙන තිබෙනවා නම් ඔබ මේ පිළිබඳව අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න ඕන. එම දැනුවත්භාවය ඔස්සේ ඔබගේ දේපල ඒ වගේම ව්‍යාපාරය රැක ගැනීමට ඔබ ලබාගත් ණය මුදල නිසි පරිදි ගෙවලා එය සම්බන්ධව දැනුවත්භාවය තියාගෙන කටයුතු කරන්න අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. ඒ හින්දා වීඩියෝ නරඹන්න දැනුවත් වෙන්න කියන ආරාධනාව කරමින් මම සමුගන්නවා. ආයුබෝවන්.